හොඳයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බිම්මැනීමේ පාඩමේ මට්ටම් ගැනීමට අදාළ කලින් දවසේ කතා කරපු කොටසක ඉතුරු කෑල්ලක්. ඒ කියන්නේ මට්ටම් ගැනීමේ ක්‍රමය පාවිච්චි කරලා අපට පුළුවන් භූමියක හරස්කඩ නිර්මාණය කරන්න. කියන්නේ අපි හිතමු ඇල මාර්ගයක් හරි මහා මාර්ගයක් හරි නිර්මාණය කරනකොට මුලින් අපි ඒකේ දල සටහනක් අඳගන්න. එහෙම නැත්නම් ප්ලෑන් එකක් අඳගන්නවා. භූමිය මොන වගේ විදිහද තියෙන්නේ? ඒ භූමියෙන් කොහොමද අපි භූමිය මත මාර්ගය ඉදි කරනකොට එහෙම නැත්නම් ඇල මාර්ගය ඉදි කරනකොට මේක ලෙවල් කරගන්නේ කොහොමද? වැඩිපුර පස් ගෙනියන්න ඕන කොහෙන්ද? පස් කපන්න කොච්චරක් තියනවද? කොච්චර පස් පුරවන්න වෙයිද? මේක මේ මාර්ගය මේ පොළවේ ඉදි කරගන්න පුළුවන්ද? ඒ කියන දේවල් ටික තොරතුරු දැනගන්න අඳගන්න ප්ලෑන් එක අඳින විදිහ තමයි අපි මේ බලන්නේ. එතකොට මේ භූමිය හරස්කඩ ඇඳගන්න අපිට ආකාර දෙකක් තියෙනවා, ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි උපකරණ උස ක්‍රමය, අනිත් එක තමයි නැගුම් බැසුම් ක්‍රමය. එතකොට අපි කලින් දවසේ කතා කරේ උපකරණ උස ක්‍රමය. දැන් අද අපි කතා කරන්න යන්නේ නැගුම් බැසුම් ක්‍රමය. එතකොට ඒ කලින් වගුවේ එහෙම නැත්නම් අර එදා අපි කතා කරපු උපකරණ උස ක්‍රමයට අදාළ වගුවම තමයි මෙතන තියෙන්නේ. ඒ දත්ත ටිකමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට අනුරූපව අපි පොඩි සටහනකුත් නිර්මාණය කරලා තියෙනවා. මෙතනදී කලින් වගුවේ නම් තිබ්බේ උපකරණ උස කියලා තීරුවක්. මෙතනදී ඒක වෙනුවට ඇවිල්ලා තියෙනවා නැග්ම බැස්ම කියලා තීරු දෙකක්. ඒ අරෙන්න වෙන වෙනසක් නැහැ. අර වගුවම තමයි. ඒකේ තියෙන දත්ත ටිකම තමයි මෙතනටත් අපි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අර පසුදැක්ම, අතරමැදි දැක්ම, පෙර දැක්ම වල ටික ඒ විදිහට මෙතන අරගෙන තියෙනවා. එතකොට අපිට මේකයි ඒක වගුවයි සංසන්දනය කරලා අර හරස්කඩ මේ දෙකෙන්ම එකම හරස්කඩක් තමයි නිර්මාණය වෙන්න ඕන. හරි. මෙතන මුලින්ම පළවෙනි මට්ටම් ස්ථානය බෙන්ච්මාර්ක් එක විදිහට ගත්තාම එයා මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 100ක් උසයි කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට ඒක තමයි අපි මේ 100 කියලා සටහන් කරගෙන තියෙන්නේ පළවෙනි ඌනිත උස. එහෙම නැත්නම් පළවෙනි ලක්ෂය මෙන්න මේ පළවෙනි මට්ටම් ස්ථානයට මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 100ක් තියෙනවා කියන එක තමයි මේ අපි සටහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න එයා දිහා බලලා බෙන්ච්මාර්ක් එක දිහා බලලා BS එකක් කරන් තියෙනවා. පසුදැක්මක් කරන් තියෙනවා. ඒක 2.4ක් උසින් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි නැග්මක් බැස්මක් කියන එක තෝරන්නේ පළවෙනි ලක්ෂයට සාපේක්ෂව දෙවෙනි ලක්ෂය තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් උඩින්ද පහතින්ද කියන එක. කියන්නේ මේක දිහා බැලුවොත් මේ බලන්න මෙතන අපි ගත්තොත් මේක මට්ටමක් කියලා. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 100ක් උසින් තියෙන මට්ටමක් තමයි මම මේ කඩේරින් ඇන්දේ. ඒ පළවෙනි ලක්ෂයට අදාළ. දෙවෙනි ලක්ෂයේ තියෙන්නේ මේ මට්ටමට වඩා ටිකක් ඉහළින්. මේ. එතකොට පළවෙනියට වඩා, ඒ කියන්නේ පළවෙනි මට්ටම් ස්ථානයට වඩා නැග්මක් තියෙනවා. ඉහළට ගිහින් තියෙනවා දෙවෙනි මට්ටම් ස්ථානය. ඒ කොච්චරක්ද කියන්නේ මෙයා දැන් මෙතන ඉඳන් මෙතනට තියෙන උස තියෙනවා 2.54ක් කියලා. මේ 2.54 කියලා කියන්නේ පළවෙනි මට්ටම ස්ථානයේ ඉඳන් උපකරණයට තියෙන උසනේ. හරි. එතකොට ඒක 2.54යි. දෙවෙනි ලක්ෂයේ ඉඳන් අර උපකරණ උසටම තියෙනවා 2.26ක්. එතකොට මෙයා අඩු වෙලා මෙයාට වඩා අගේ මෙයාගේ අඩුයි එක. මෙතන 2.54යි. මෙතන ඉඳන් මෙතනට තියෙන උස 2.26යි. ඒ කියන්නේ 2.54ට වඩා අඩුයිනේ. ඒ කියන්නේ ඉස්සිලා තියෙන්නේ. එතකොට මේ ලක්ෂය දෙවෙනි ලක්ෂයේ තියෙන්නේ පළවෙනියට වඩා උඩින්. ඒ කියන්නේ නැග්මක්ද බැස්මක්ද කියලා අපි බලන්නේ භූමිය තමයි උඩට ගිහිල්ලාද පල්ලෙහාට ගිහිල්ලාද කියලා බලන්නේ. භූමිය ඉස්සිලා නම් ඒක නැග්මක්, භූමිය පහත් වෙලා නම් ඒක බැස්මක් විදියට තමයි සලකන්නේ. එතකොට මේ පාඨාංකය අඩු වෙනවා කියන්නේ නැග්මක්, පාඨාංකය වැඩි වෙනවා කියන්නේ බැස්මක්. හරි. හැමතිස්සෙම කලින් සලකපු ලක්ෂයට වඩා ඊගාව ලක්ෂය. ඒ කියන්නේ දැන් සලකන ලක්ෂයට වඩා ඉස්සරහෙන් තියෙන ලක්ෂය තියෙන්නේ උඩින් නම් නැග්මක්, යටින් නම් බැස්මක් විදියට සලකන්නේ. හොඳට මතක තියාගන්න පොළවේ පිහිටීම අනුව තමයි නැග්මක්ද බැස්මක්ද කියලා තීරණය වෙන්නේ. එහෙනම් මෙතන බලන්න මෙතන 2.54යි මෙතන අගේ ඊට වඩා අඩුයි. අගේ අඩුයි කියන්නේ නැග්මක්. එහෙනම් නැග්ම තීරුවේ තමයි සටහන් කරන්නේ මේ දෙන්නගේ වෙනස. මෙයාට වඩා කොච්චරක් නැග්ම තියෙනවද? එහෙනම් මේ දෙන්නගේ වෙනස 14න් 6ක් 8
8යි එතන 4යි 4 2යි 28යි 0.28ක් නැග්මක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි එක්කනා ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් 100ක් උසින්. දෙවෙනි එක්කනා ඉන්නේ එයාට වඩා 0.2ක් උඩින්. එහෙනම් ඌනිත උස කියන්නේ මෙයා එකතු වෙන්න ඕනේ. 100ට වඩා 2.2.8ක් උඩින් ඉන්නේ. එහෙනම් 100.2.8කින් තමයි දෙවෙනි ලක්ෂය පිහිටලා තියෙන්නේ. අන්න එයාගේ ඌනිත උස. තුන්වෙනි ලක්ෂයට තියෙන උස ගත්තොත් උපකරණයේ ඉඳන් තියෙනවා 2.4ක්. මෙයාට වඩා මෙයාගේ අගේ අඩුයි කියන්නේ එතන තියෙන්නේ නැග්මක්. එහෙනම් මෙතනටයි එන්නේ වෙනස තියෙනවා 22ක්. 0.22. එහෙනම් නැග්මක් නම් අරයට එකතු වෙන්න ඕනේ. මෙයාට මේක එකතු වුණාම එනවා 8යි 2යි 10යි 0.1ක් ඉතුරුයි 5යි. 100.5ක්. ඊගාවේ මෙයාට වඩා මෙයා අඩුයි. ඒ කියන්නේ නැග්මක් වෙනස 4යි 8යි. එහෙනම් 0.08යි. අරයට 8ක් එකතු වුණාම 100.58යි. මෙතනදී මේ බලන්න. පස්වෙනි ලක්ෂය. පස්වෙනි එක්කනාට මෙන්න අංක දෙකක් තියෙනවා. කාගේ වෙනසද ගන්නෙ? දැන් මෙතන මෙයා ඉන්නේ කියන්නේ හතරවෙනියාට වඩා උඩින් තමයි පස්වෙනියා ඉන්නේ. මේ හතරවෙනියාගේ අගේ 1.96යි. ඒ මනින්න කොතනින්ද ඉඳන් මෙන්න මේ මට්ටමේ ඉඳන් මෙන්න මේ රේඛාවේ ඉඳන් පල්ලෙහාට තියෙනවා 1.96ක්. ඊගාවකට තියෙන්නේ 1.82යි. ඒ කියන්නේ හතරට වඩා උඩින් තමයි පහ ඉන්නේ. ඒ දෙන්නගේ වෙනස ගන්නෙ මේ අංක දෙකේ වෙනසෙන්. එහෙනම් අපි ගන්නෙ මෙන්න මේ අංක දෙකේ වෙනස. හේතුව තමයි තේරුම් ගන්න එතන පැටලෙන්න පුළුවන් තැනක්. අංක දෙකක් තියෙනවානේ පස්වෙනි ලක්ෂයට අදාළව අංක දෙකක් තියෙනවා. පසුදැක්මක් තියෙනවා, පෙරදැක්මක් තියෙනවා. ඒතර වෙනස ගන්න ඕනනේ. වෙනස ගන්නකොට ගන්නේ හැමතිස්සෙම මෙන්න මේ රේඛාවට සාපේක්ෂව. මෙතන ඉඳන් මෙතනට උස අපිට දීලා තියෙනවා. මනගෙන තියෙනවා 1.96යි. මෙතන ඉඳන් මෙතනට උස දන්නවා. එහෙනම් මේ දෙන්නගේ වෙනස ගත්තා කියන්නේ ඒක තමයි හතරට වඩා කොච්චරක් උඩින්ද පහ ඉන්නේ කියලා හොයාගන්න. හරි එහෙනම් මේ දෙන්නගේ වෙනස ගත්තොත් 12යි. එහෙනම් 0.12යි. අතනට එක එකතු වුණාම 100යි 8යි 70යි. මෙතන ඊගාවට උපකරණය මෙහෙට අරන් ගිහිල්ලා ආයිත් බලනවා පහ දිහා. එතකොට පේනවා 1.52ක්. 1.52ට වඩා 6 වෙනියා. 6 වෙනි ස්ථානයේ තියෙන්නේ 1.52ට වඩා උඩින්. එහෙනම් මේ 1.52යි මෙතන 1.61යි. කියන්නේ පල්ලෙහාට ගිහලා. එහෙනම් 5ට වඩා පහලින් තමයි 6 ඉන්නේ. 5 වෙනි ස්ථානයට වඩා 6 වෙනි ස්ථානේ පහලින් ඉන්නේ. මොකද මෙයාට වඩා මෙයාගේ අගේ වැඩි. අගේ වැඩි වෙන්න නම් පල්ලෙහාට යන්න ඕනේ. මෙතන මේ සටහන එතකොට වෙනස් වෙන්න ඕනේ. 5ට වඩා පහලින් තමයි 6 තියෙන්න ඕනේ. මේ හරියට එන්න ඕනේ. මේ නිකන් දල සටහනක් ඇඳලා තියෙන්නේ. හරි. එතකොට මේ ස්ථාන ටික පල්ලෙහාට යයි ඔහම බලමු. හරි. එතකොට 6 වෙනියා ඉන්නේ 5 වෙනියට වඩා පහලින්. හේතුව මෙයාට වඩා මේ අගයට වඩා මෙතන අගයට වඩා මෙතන අගේ ලොකුයි. ඒ කියන්නේ මෙයා 5 වෙනියට වඩා 6 වෙනිය ඉන්නේ පහලින්. ඒ කියන්නේ බැස්මක්. එහෙනම් මෙතන වෙනස අරන් දා ගන්න ඕන අපි බැස්ම කියන තැන. වෙනස 52යි 8යි 9යි. ඒ කියන්නේ 0.09යි. ඒ 9 අතනින් අඩු වෙන්න ඕන බැස්මක්. සෝරි. බැස්ම තීරය 0.09 දා ගන්නවා. වෙනස 9ක් නිසා. එතනටයි 9යි. එතකොට මේකේ 9ක් ගියාම කීයද? 1යි. හරි. ඊගාව එක්කන. මෙයාට වඩා මෙයාගේ අගේ. මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. ඒ කියන්නේ බැස්මක් කොච්චරක් වැඩි වෙලාද? 0.07ක්. එහෙනම් 7ක් අතරින් අඩු වෙන්න ඕන. මේකෙන් 7ක් ගියාම 64යි. මෙතන මෙයාට වඩා මෙයා වැඩි. ඒ කියන්නේ බැස්ම කොච්චරද? 5යි 0.05යි. අතනින් 5ක් අඩු වුණාම 59යි.
මෙතන මේ දෙන්න තමයි එතකොට ගන්නෙ. එතකොට මෙතන 73යි 82 කියන්නේ බැහැලා කියන්නේ වැඩි වෙලාගේ කියන්නේ බැස්මක් තියෙන බැස්ම කීයද 7යි 9යි 0.09යි ඒකේ 9ක් ගියාම 100.5යි බිඳුවයි මේ දෙන්න ගත්තා ඊට පස්සේ ඊගා මේ ලක්ෂ දෙක ඒ කියන්නේ මෙන්න මෙතන දැන් උපකරණය වෙනස් වුණා. එතකොට මේ උසයි අතර වෙනස ගන්නෙ මෙයයි මේ අතර වෙනස කියලා කියන්නේ 89යි 95යි අගේ වැඩි වෙලා ඒ කියන්නේ බැස්ම කොච්චරද 6යි 0.06යි 6යි අතනින් 6ක් අඩු වුණාම 44යි ඊගව තැනට ආවම ඔන්න 15ක් අඩු වෙලා තියෙනවා නේ සරි බැහැලා තියෙනවා 15 අගේ වැඩි වෙලා තියෙනවා 95ට වඩා 15ක් වැඩි ඒ කියන්නේ බැස්මක් කියන්නේ මෙතනට එන්නේ 0.15යි එතනින් 15ක් ගියාම 14න් 5ක් 9යි 13න් sorry 2යි 9යි 0.29යි මෙතන එනවා 10යි 17ක් sorry මෙතන හරිනේ 15යි ඊගාට මෙතන 17ක් අඩු වෙලා තියෙන්නේ එතන ආයෙත් ඒකත් මෙතනමයි 17යි 9න් 7ක් 2යි 1යි ඔහේ හරි වෙනසක් වුණාද මෙතන මේ සුළු කිරීමේ දෝෂයක් තියෙනවා මෙතන 54 එන්න ඕන 54න් 5ක් ගියාම මෙතන 49 වෙන්න ඕන 40යි 34යි එතන 19 හරිනේ ඔන්න ඔය විදිහට තමයි එතකොට වගුව සම්පූර්ණ වෙන්නේ. බලන්න එතකොට මෙතන මේ ඌනිත උසවල් ටිකයි අපි කලින් වගුවේ ඌනිත උසවල් ටිකයි දෙකම හරියන්න ඕන. මොකද එකම භූමියේ එකම තැන් වලින් ගත්ත දත්ත ටිකක් තියෙන්නේ. එහෙනම් උච්චත්වයේ කිසිම වෙනසක් වෙන්න විදියක් නැහැ. කියන්නේ මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උසවල් ටික ඒ විදිහටම තියෙන්න ඕන. මොකද අපි මෙතන බෙන්ච්මාර්ක් එක 100 ගත්තේ දෙකේම එකම තැන් වලින් ගත්ත උසවල් ටික තියෙන්නේ. එහෙනම් මේ දත්තවලට අනුව හරස්කඩක් නිර්මාණය කරොත් මේ දෙකෙන්ම ඇඳෙන හරස්කඩ එකම විදිහේ රූපයක් එන්න ඕන. හරි. එතකොට මෙතනදී හරස්කඩ නිර්මාණය කරනකොට අතනදී කිව්වා වගේම තිරස් දුර x අක්ෂයට ගන්නවා. ඌනිත උස y අක්ෂයට අරගෙන තමයි මේකේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්නේ. ඔන්න ඔය ක්‍රම දෙක මගින් භූමියක හරස්කඩක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් පැතිකඩක් නිර්මාණය කරගන්න මට්ටම් ගැනීමේ ක්‍රමය පාවිච්චි කරනවා. එතකොට මේ ආකාර දෙකෙන්ම ඔයාලා ගනුදෙනු කරන්න දැනගන්න ඕන. එතකොට දත්ත ලබා ගන්න, ඒ දත්ත වගුවේ සටහන් කරන හැටි, වගුවේ දත්ත ටික සටහන් කරලා ඌනිත උස හොයාගන්න හැටි තමයි දැනගන්න ඕන. එතකොට මේ වගුවේ තියෙන මෙන්න මේ දත්ත ටික දිහා බලලා පසු දැක්ම, අතරමැදි දැක්ම, පෙර දැක්ම කියන දැක්මවල තුන එහෙම නැත්නම් දත්ත තුන දිහා බලලා අපිට මෙන්න මේ විදිහේ සටහනක් නිර්මාණය කරගන්න පුළුවන් නම් මේකේ තේරුම් ගන්න තියෙන ටික එච්චරයි. කලින් වගේම තමයි දැන් අර කලින් එකේදීත් මම කතාව කිව්වා මේ වගුවේ තියෙන දත්ත ටික දිහා බලලා මෙන්න මේක අපිට තේරුම් ගන්න පුළුවන් නම් මෙහෙම සටහනක් අඳ ගන්න පුළුවන් නම් හැමතිස්සෙම අපිට මේ පේනවනේ පළවෙනි ලක්ෂයට වඩා දෙවෙනි ලක්ෂය තියෙන උඩින්ද පහළින්ද කියන එක තමයි මෙතන මේ සටහන් කරලා තියෙන්නේ. ඒ ලක්ෂය තියෙන්නේ කොච්චරක් උඩින්ද? ඉහළින් නම් කොච්චරක් උඩින්ද? එහෙම නැත්නම් නැග්මක් නම් කොච්චර නැග්මක්ද? බැස්මක් නම් කොච්චර බැස්මක්ද? ඒක තමයි මෙතන මේ සටහන් කරලා තියෙන්නේ. එතකොට මේකේ පොඩි රටාවකුත් තියෙනවා. මෙයාගෙන් මෙයා අඩු කරාම මෙයා එනවා. එයාට අර එකතු කරාම මෙයා එනවා. එහෙම අර ඒ රටා පාවිච්චි කරනවට වඩා රටාව මතක තියාගෙන ඉන්නවට වඩා වැඩේ තේරුම් අරගෙන කරන එක තමයි හොඳ. කළා දැන් මේ තියරි ඉගෙන ගන්න කට්ටියනේ. එතකොට හරියට තේරුම් ගන්න මෙන්න මේ මූලික සිද්ධාන්තය දන්නවා නම් කොහෙන් කරකලා දුන්නත් තැන් වලින් දුන්නත් ඕක හරියට පුරව ගන්න පුළුවන්. මේක පොඩි මහා ලොකු දෙයක් නෑ. මේක අලුත් දෙයක් නිසා ටිකක් අමාරුයි වගේ තේරෙයි. හැබැයි මේකෙන් ප්‍රශ්න එහෙම කරනකොට දැන් ඉස්සරහට තේරෙයි හරි ලේසි වැඩක්. මහා අමාරු දෙයක් නෙමෙයි. මේ බිම් මැනීමේ ලොකුවට පාඩම තිබ්බට ඇති දෙයක් නෑ. චූටි කරුණු ටිකක් තමයි මේකේ තියෙන්නේ. පොඩි ගණිත කර්ම ටිකකුයි අලුත් සංකල්ප ටිකකුයි. සංකල්පයේ අලුත් එක ඔයාලා ප්‍රැක්ටිස් කරලා පරණ වුණාට පස්සේ මේක ඇති දෙයක් නෑ.